වෙනවා ඩෝම් වෙනවා. ඉතින් අද අපි පැස්ටා එකක් තමයි හදන්න යන්නේ. ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට පැස්ටා එක කඩාගෙන ඒක භාජනයකට දාලා ඒකට වතුර ටිකක් දාලා ලුණු දාලා ඒක ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික කපා ගන්නවා. ඒකට ඕනේ ලුණු ඕනේ, තක්කාලි ඕනේ, සුදු ලුණු ඕනේ, ලුණු කොළ ටිකක් ඕනේ. ඒක හීනියට චූටි චූටි වල ලස්සන කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෑන් එකක් ලිපේ තියාගෙන අපි ඒකට චිකන් ටිකක් දා ගන්නවා. බදියෙන් පැද ගන්නවා හොඳට. චිකන් නැත්තම් සොසේජස් හරි මොයාලට කැමති ඕන දෙයක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ආය අපි භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා සුදු ලුණු ටික දාලා චුට්ටක් රත් වීගෙන එනකොට අර කපාගත්ත ලුණු ටිකයි තක්කාලි ටිකයි දාලා හොඳට පොඩි කර ගන්නවා. ඊට පස්සේ ඒකට ඔයාලගේ රස අනුව සැර අනුව මිරිස් කුඩු දාලා ලුණු දානවා. ඊට පස්සේ ඒක හොඳට හැන්දෙන් එහාට මෙහාට කරලා චප්ප චොරස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඒකට වතුර ඇඩ් කරගන්න ඕනේ. ඒක මේක දාන්න බැරි වෙලා වතුර ඇඩ් කරලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒක පේස්ට් එකක් එනකම් බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ ආයෙ භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා කෑලි මිරිස්, ගම් මිරිස් ඊට පස්සේ ඔයාලට කැමති නම් chili paste ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒවා දාලා අර පේස්ට් එක අර භාජනයට දාන්න ඕනේ. දාලා ඒක හොඳට කලවම් කරලා ඊට පස්සේ ඔයාලට කැමති නම් මේ වෙලාවේ සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සෝයා සෝස් හරි තක්කාලි සෝස් හරි මොනවා හරි ඔයාලට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි අර බැදගත්ත මස් ටික මේකට දා ගන්නවා. දාලා ඒකත් හොඳට එහාට මෙහාට කරලා කූරු ගාලා ඊට පස්සේ අර පැස්ටා එක අපි දා ගන්නවා මේකට දාලා ඒකත් හොඳට අර මේ පේස්ට් එකේ මේ ගෑවෙන විදිහට හැන්දෙන් එහාට මෙහාට කරලා හොඳට මේව කරගෙන ඊට පස්සේ ඒකට දානවා අපි අර කපාගත්ත ලුණු කොළ වලින් ටිකක්. ඒකත් හොඳට අර මේ පේස්ට් එකටයි පැස්ටා එකටයි වදින විදිහට හොඳට කූරු ගාලා ඉවර වෙලා ඊට පස්සේ පිගානකට පිගානකට දාගන්න. පිගානට දාලා පැස්ටා එකක් දාලා ඒක උඩින් ආයෙ චුට්ටක් සරස ගන්න ලුණු කොළ ටික දාලා ඊට පස්සේ chili paste ටිකකුත් දාලා දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ.